ගංගාවක් ගලාගෙන යන්නේ විවිධ හලහැප්පීම් ඔස්සේ. මේ ගලායන ගංගාවේ ආරම්භය පුංචි තැනකින් වෙන්නට පුළුවන්. අපි හැමෝම එවැනි ගංගාවක ආරම්භය ගැන කතා කරද්දී අපිට අදහසක් තියෙනවා ඒ ගංගාව දීර්ඝ ඉතිහාසයක් දරාගෙන සිටිනවායි කියලා. හැබැයි ඊට පස්සේ මේ ගංගාව විවිධ අතු ඉති විහිදවමින් සහ ඒ වටා සාහිත්‍යයක් එකතු වෙමින් රසභාවයන් එකතු වෙමින් ගලාගෙන යද්දී අපිට මේ අත්දැකීම පසු කාලීනව විවිධ ස්වරූපෙන් ලැබෙන්නට පුළුවන්. ඒ වගේ තමයි තමන්ගේ දෙමව්පියන්ගේ අඩිපාර ඔස්සේ ඇවිල්ලා ඊට පස්සේ සාහිත්‍යයට කලාවට විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ පෝෂණය වුණු ඊළඟ පරපුරක් ගැන අපි කතා කරද්දී ඒ අත්දැකීම වඩාත් අපිට සමීප වන්නට පුළුවන්. ඉතින් අද සංහිඳේ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අපි ඔබ වෙත සමීප වන්නට බලාගෙන ඉන්නේ. එකක් අපේ මානසික සෞඛ්‍යය සහ අපේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කරද්දී තමන්ගේ අත්දැකීම කොහොමද තවත් කෙනෙකුට සමීප කරන්න කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා පොතක ප්‍රකාශනයක් මගින්. ඒ වගේම තමන්ගේ පැය 8 කාල සීමාවේ රාජකාරී කාල සීමාවට එහා ගිහින් මොනවා හෝ දෙයක් මේ සමාජය වෙනුවෙන් ඉටු කරන්නට දරන්නා උත්සාහයක ප්‍රතිඵල ගැනත් කියන්නට බලාගෙන ඉන්නේ. සියල්ලට මත්තෙන් ආරම්භය තරු දරුවෝ ගැන කතා කරන්න. දෙමව්පියන්ගේ අඩිතාලම ඔස්සේ සමාජයේ ඕන් පුංචි තැනකින් පටන් අරන් තමන්ගේ හැකියාව සමග ප්‍රගමණයටපත් වෙලා අපේ සමාජයට යමක් තිළින කරන්නට ඇති. හැබැයි ඊට පස්සේ මේ මතකය අපේ හදවත් තුළ තිබුණට දෙමව්පියන් විදිහට තමන්ගේ අම්මා තාත්තා විදිහට දරු දැරියන්ට කොහොමද තමන්ගේ දෙමව්පියන් දැනෙන්නේ? ඒ දෙමව්පියන් සමාජයට කරපු මෙහෙවරත් එක්ක ඊට පස්සේ අපි මොනවද අපේ දෙමව්පියන්ගේ ආභාසයත් සමග කරන්නට ඕනේ? තරු දරුවෝ නිර්මාණය වෙන්නේ එහෙමයි කියලයි මගේ විශ්වාසය. ඉතින් අද තරු දරුවෝ ගැන ආරම්භයේදී කතා කරන්න අපි ආරාධනා කළා තරු දරුවෝ පදනමේ සභාපතිතුමන්ට ශම්මි ජයතුංග මහත්මයා. ඒ වගේම ලේකම් ගායත්‍රී ඉදිරිමාන්න මහත්මිය. ඒ වගේම උපසභාපති තුෂාර කොතලාවල මහත්මයා. අයිබෝන් සෙල දෙනාට. හොඳයි. මේ තිදෙනාම මේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දූ දරුවෝ. අපේ ශම්මි ජයතුංග මහත්මයා ප්‍රවීණ රංගවේදී මර්වින් ජයතුංගගේ පුතුණුවන්. සිනමාවේදී දුෂ්ටයාගේ චරිතයට පනපවපු අපේ මතකයට එන. ඇයි මේ මෙවැනි පදනමක් බිහි වෙන්නේ? අපි පදනම් ඕනෑ තරම් දකිනවා. විවිධ කාල රාමු තුලදී අපිට බිහි වෙනවා දක්නට ලැබෙනවා. හැබැයි මට දැනෙන්නේ ඊට වඩා එහා ගිය හොඳ ආරම්භයක් තරු දරුවන්ට තියෙනවයි කියලා. මේ අදහස මුලින්ම පහළ වෙන්නේ සුදාස් මාස්කෝර්ල කියන චිත්‍රපට නිෂ්පාදකවරගේ දියණිය මේනකා මාස්කෝර්ල, ඒ වගේම අසහාය නළු ජෝවා වික්‍රම මහත්මයාගේ දියණිය කුමාරි අබේ වික්‍රම, ඒ වගේම ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ පුත් දමිත් ෆොන්සේකා, ඒ වගේම ඒඩී රංජිත් කුමාර සහ දමයන්ති ජයසූරිය යුවලගේ පුත් ආචාර්ය නුවන් නයනජිත් කුමාර කියන ඒ 4 දෙනාගේම සිතුවිල්ලක් තමයි මේ කලාකරුවන්ගේ ළමයිව එක්කව කරලා මොන හරි වැඩක් කරන්න ඕනේ කියන එක. ඒ අනුව චිත්‍රපට සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක වන අනුර රත්නායක මහත්මයා WhatsApp group එකක් හදලා අපි එක එක්කෙනාව මේකට WhatsApp group එකට බඳව ගත්තා. එතකොට ඒ WhatsApp group එක අවුරුදු 2ක් විතර ක්‍රියාත්මක වෙලා යනකොට ඒ තුලින් ආවා මේකේ මේ WhatsApp group එකට වඩා එහා ගිය දෙයක් අපි කළ යුතුයි කියලා. ඒ අනුව තමයි 2024 අප්‍රේල් 6 වෙනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී තරු දරුවෝ පදනම බිහිවන්නේ. ශාමි මහත්මයා මේ අපි ඡායාරූපයෙන් දකින්නේ ආරම්භක කණ්ඩායමද? ඔව්. නෑ මේක අපේ මේ අපි දානයක් දුන්න ඊට පස්සේ අපේ පළවෙනි ඉවෙන්ට් එක වෙන්නේ අපේ මියගිය කලාකරුවන් සහ ජීවත්ව සිටින කලාකරුවන්ටත් සෙත්පතලා බත්තර මුල්ලේදී අපි දුන්න දානමය පින්කමක් වැඩිහිටි නිවාසයකට. හොඳයි. ශාමි මහත්මයා මේකේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ එතකොට කුමන අරමුණක්? මේකේ ප්‍රධාන අරමුණ තමයි අපේ දෙමව්පියන්ගේ නාමය ඉදිරියට පවත්වාගෙන යාම. ඊළඟට දෙවෙනි එක තමයි අපේ සමාජිකයන් අතර සුහදතාවය වර්ධනය කිරීම. තුන්වෙනි එක අපගේ සමාජිකයන්ගේ පවුල්වල සුබ සාධන කටයුතු ඇති කිරීම. හතරවෙනි එක වයෝවෘද්ධ කලාකරුවන්ට උපහාර දැක්වීම සඳහා සහ අවශ්‍ය තැන්හිදී ඒගලන්ට ආධාර උපකාර කිරීම. හොඳයි. ඒ අරමුණත් එක්ක අපි මේක ඉදිරිය ගැන කතා කරන්නට ඕනි. ලේකම්තුමිය ගායත්‍රී ඉදිරිමාන්න මහත්මිය, එතුමිය ප්‍රවීණ රංගනවේදී ඇල්ෆ්‍රඩ් ඉදිරිමාන්නගේ දියණිය. දැන් මේ තරු දරුවෝ වටාම ඉන්නේ
අම්මලා තාත්තලා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගේ දූ දරුවෝ. හෙට විශේෂයි. අපේ ශමි මහත්මයා කිව්වා කරපු කියපු දේවල් අතර එක ඡායාරූපයක සඳහනක් කරමින් හැබැයි හෙට ඊට වඩා වෙනස් වෙනවා. කියමු හෙට ගැන. ඔව් හෙට ඊට වඩා වෙනස්ම දෙයක්. අපේ පදනමෙන් කරන්න හදන පළවෙනි සහ මම හිතන්නේ වැදගත්ම දවස හෙට ඒ කාර්යභාරය කරන්න අපි තෝරගත්තා දැනට අපේ අම්මලා තාත්තලාත් එක්ක එකට කලාවට සම්බන්ධ වෙච්ච කලාකාරයෝ කලාකාරිනියෝ කීපපලක් අපි 10 දෙනෙකුට එක සීමා වුණා. ඒ අයට උපහාර පිදීමක් තමයි හෙට සිද්ධ වෙන්නේ. ඒ වගේම ඊට සමගාමීව අපේ දැන් අපි දූ දරුවෝ ටික එකතු වෙලා ඉන්නේ මේ WhatsApp group එක හරහානේ. සමහර අය අපි හම්බෙලා කතා බහ කරාට මේ වැඩ කරාට සමහර අය අපි දැකලවත් නැහැ. නමින් විතරයි දන්නේ. ඒක නිසා ඒ අයත් අපි එදාට එකතු කරගෙන සුවද හමුවකුත් මේ එකම පවත්වන්න යෝජනා කරගෙන තියෙනවා. හෙට උදේ 10ට ෆින්ගාරා හෝටලේදී අපි ඔක්කොම ඒ වැඩ කටයුත්තට සහභාගී වෙනවා. හොඳයි. දැන් හෙට ගැන තව පුළුල්ව කතා කරමු. උපසභාපතිතුමන් තුෂාර කොතලාවල මහත්මයා ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මියගේ පුතුණුවන්. තුෂාර මහත්මයා දැන් මෙවැනි පදනම් අපි ශමි මහත්මත් කිව්වා බොහෝ බිහි වෙනවා. හැබැයි ඔබ ඇතුළු ඔබේ කණ්ඩායමේ මේ පදනම වෙනස්. ඔබ නියෝජනය කරන්නේ අම්මා තාත්තා වෙනුවෙන් එකතු වුණු පදනමක්. මේකේ තියෙන විශේෂත්වය ගැන ටිකක් කියලා මොනවද මීට සමගාමීව කරන්නේ කියලා අපි කතා කරමු. ඔව් මේක ඇත්තටම අපි අම්මා තාත්තා වෙනුවෙන් පෙනී හිටින එකක් හැටියට තමයි අපි මේක අරමුණු කරගෙන යන්නේ. මේක හෙට පවත්වන එකත් එක සුවිශේෂ දෙයක්. මොකද විසිරලා තියෙන කට්ටිය එක තැනකට ගෙනල්ලා මේ ඒ කට්ටියත් එක සුවඳ දෙයක් තියාගෙන අපි ඉදිරි දැක්ම වෙනුවෙන් කතා බහකුත් වෙනවා. ඉදිරි දැක්මක් වශයෙන් අපි තියෙනකොට දැන් මේ දක්ෂතාවයල් තියෙනවා මේ හැම ගොල්ලන්ටම මේ දරුවන්ට. ඒ සහජ හැකියාවත් ආපු ඒවා තියෙනවා. සංගීත කියන්නේ සංගීත වේදිකයෝ ඉන්නවා. ගායන ශිල්පිනියෝ ඉන්නවා. නර්තනය කරන කට්ටිය ඉන්නවා. ඒ වගේම නිවේදන කටයුතු කරන. ඉතින් මේ කට්ටියගේ ඔක්කොම එකතු කරලා මේ දක්ෂතාවය එළියට ගන්නත් අපි ඉදිරියේදී පොඩි ප්‍රසංගයක් පවත්වන්න සංවිධානය කරමින් තියෙනවා. ඒක එක කටයුත්තක්. මොකද ඒකෙන් ඒගොල්ලන්ගේ වුණ තියෙන දක්ෂතාවය එළියට පෙන්නලා සමාජගත කරන්න මේ මොකද සමාජය අපිව දන්නේ නැහැ. ඇත්තටම අපි අම්මගේ නම කිව්වොත් තාත්තගේ නම කිව්වොත් විතරයි දන්නේ. නමුත් ඒක තුලින් දැන් ඒගොල්ලෝ නැහැ. නමුත් මේක ගෙනියන්න ඕන හින්දා අපි ඒක එළියට ගේන්න ඕනේ. ඒකට අපිට සම්පූර්ණ අයිතියක් තියෙනවා කාටත් වැඩි. ඉතින් ඒක යොමු කරලා සංගීත ප්‍රසංගයක් වගේ මේවා කරලා විවිධත්වයෙන් තියෙන දේවල් හැමෝම අපි ඒකට සහභාගී වෙන්නේ මේ දක්ෂතාවයේ තියෙන අපේ රංගන අපේ හිටපු දැවැන්ත මේ අපේ අම්මලා තාත්තලාගේ දූ දරුවෝ පමණයි. ඊට අමතරව මොකද ඒක තුලින් අපි හොයාගන්නත් වෙනවා මොකද මේ පදනමට අපිට මුදල් ඕනේ. ඒ මුදල් මේ අරමුණු කොටගෙන ඒකටත් මුදල් තර කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඊට අමතරව අපි අතරින් වියෝවින්න විච් අපේ අම්මලා තාත්තලා වෙනුවෙන් අපේ මේ සිනමාව සම්බන්ධ සිනමා සතියක්. මොකද ඒක අපිට කිරීමේ හැකියාව තියෙන වෙලා තියෙන වෙන හින්දා නෙමෙයි. මොකද මේකේ සංරක්ෂණය කටයුතු කරලා තියෙනවා මේ තිසනාගොඩ විතාන මහත්තයාගේ පුතා හරෙන් අපිට මතක් කරන්නත් ඕනේ. මේ හරෙන් මේ මල්ලි අපිට කිව්වා ඒ සම්බන්ධ තියෙන දේවල් ඔක්කොම එයා සපයලා දෙන්නම්. ඒ සිනමා සතියක් තුලින් තියලා ඒක තුලින් අපි ආපහු ජනතාව අතරට යනවා අපි සමග යන්නේ. මොකද අපි අම්මලා තාත්තලා නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ නියෝජනය වශයෙන් අපි ඉස්සරහට යනවා ඒගොල්ලොත් එක්ක අපේ දේ දක්ෂතාවය පෙන්නගෙන අර අපි සමාජගත කරන්න ඕන මේ එකක් එතන තියෙන්න ඕන හින්දා අපි ඒ දෙක වැඩසටහනක් තව තියෙනවා. තව කොටසක් තියෙනවා. මම ඉදිරියට වෙන්න තියෙන දේ සමහා මේ දෙක තමයි අපි සැලසුම් කරලා තිබෙන්නේ. හොඳයි තුෂාර මහත්මයා කියු කාරණේදී ශමි මහත්මයා දැන් තමන්ගේ දෙමව්පියන් කලා ක්ෂේත්‍රයේ විවිධ නිර්මාණයන් අපි සමාජයට තිරණ කරලා තාමත් ඔවුන්ගේ මතකය අපේ හදවත් තුළට සමීප කරලා තියෙනවා. හැබැයි ඉන් පසු දූ දරුවෝ ඒ ක්ෂේත්‍රයේම නැහැ බොහෝ වෙලාවට. අපේ තුෂාර මහත්මත් කියූ විදිහට සමීප කරලීම උදෙසා ඔබ ඇතුළු කණ්ඩායම මෙවැනි දේ වඩාත් වැදගත් වේවි. ඔබ විශ්වාස කරනවාද ඔබේ අදහසක් තියෙනවාද අපේ දෙමව්පියන් ඔබේ දෙමව්පියන් කරපු කියපු නිර්මාණات එක්ක ඔබට යමක් යලිත් මේ කලා ක්ෂේත්‍රයට දෙන්නට මේ හමුව තුලින් හැකියාවක් තියෙයි කියලා මොනවද ඒ වෙනුවෙන් කරන්නේ? එකෙන් අදහස් කරේ ඔව් මොනවද දැන් අපි හිතමු ඔබේ තාත්තලා අම්මලා විවිධ නිර්මාණයන් සමාජගත කරලා තිබෙනවා. ඒක තාමත් අපේ තියෙනවා. හැබැයි මේ පදනමක් එකතු වෙලා පදනමකින් සන්නද්ධ වෙලා ඔබටත් ඔබ එවැනි ක්ෂේත්‍රවල දැන් කටයුතු නොකරනවා නම්
මේ එකතුව තුළින් යළිත් අපට වෙනි මතකයක් ගන්නට මොනවද කරන්නේ? ඒක තමයි මහිතන්නේ අපේ තුෂාර මල්ලි කිව්වේ අපේ තියෙන අපිට වෙලා තියෙන අපි ඔක්කොම කාර්ය බහුලයි. කෙනා විවිධ රැකියා කරන්නේ ඉදිරියේදී අපි විවිධ ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ තියෙන සමාජිකයන් අතර තියෙනවා දක්ෂතාවයන්. රංගපෑමට දක්ෂයගොල්ලෝ ඉන්නවා, ගායනයට දක්ෂයගොල්ලෝ ඉන්නවා. ගායක ගායිකයෝ තමයි වැඩිපුරක් ඉන්නේ. ඒ කට්ටියගේ තියෙන ඒ දක්ෂතා සියල්ලම කැටි කරලා අපි විවිධ ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. හොඳයි. මෙවැනි එකතුවක් පදනමක් නිර්මාණය කිරීම එක අතකින් අර සමාජයටත් යම් පණිවිඩයක් දෙනවනේ. බොහෝ වෙලාවට අපි දකින්නේ තමන්ගේ දෙමව්පියන් නොසලකා හරින මට්ටමේ ක්‍රියාවලින්. හැබැයි අපි එහෙම නැහැ. අපේ දෙමව්පියෝ කරපු කීප දේවල් අපිට වටිනවා කියන පණිවිඩය තිබෙනවා. ගායත්‍රි මහත්මිය මේ පදනමත් එක්කම සමාජගත වන ඒ විශේෂ පණිවිඩය ගැන මොකක්ද තියෙන අදහස? ඔව් මොකද අපේ දැන් තාත්තලා අම්මලා අපි දෙමව්පියෝ හැම දෙනාම කලාවෙන් මේ රටට සේවයක් කරපු මිනිස්සු. ඒ කියන්නේ දැනට තියෙන කලාවට වඩා ඒ කාලේ 1950 ගණන් 50 ගණන් වල ඒගොල්ලෝ කලාව කරන කාලේ ඔය සිනමාවට සම්බන්ධ වෙලා වේදිකාවෙන් ඇවිල්ලා රජයේ රැකියාව කරන ගමන් ඒගොල්ලෝ ලොකු කාලකර්මනාකරණයකුත් එක්ක තමයි මේවට යොමු වෙලා තිබුණේ. දැන් කාලේ වගේ ඒක ලේසියෙන් කරන්න බැරි දෙයක්. ඉතින් ඒගොල්ලෝ ඒ සමහර චිත්‍රපටවලට ඉන්දියාවට යන්න පවා සිද්ධ වුණා. මෙහි නිවාඩු දාලා. ඒ වගේ දේවල් එක තමයි අපේ තාත්තලා අම්මලා මේ ශ්‍රේෂ්ඨේ නමක් රඳව ගත්තේ. ඉතින් දැන් මේ යන විදිහට අපිට තේරෙනවා නිකන් ඒවා වියකෙනවා වගේ. ඉතින් අපි ඒකයි ඇත්තටම හිතුවේ අපේ අම්මලා තාත්තලාගේ නමත් එක්ක අපිත් ඉදිරියට යන්න ඕනේ කියලා. ඒ අමතක වෙන එයාලගේ නම් අපි හිතුවා ආයිත් දැන් අපි හිතමු මවින් ජයතුංග මහත්මයාගේ පුත් ශමි ජයතුංග අයියා ඉස්සරහට ඇවිල්ලා අපි හිතමු සින්දුවක් හරි කියනවා කියන්නේ එතකොට තාත්තගේ නමත් එක්ක එයාගේ නමත් යනවනේ. මිනිස්සු දැනගන්නවා මේ කාගේ කවුද කියලා. ඉතින් ඒවයි එක්කම අපිත් ඉන්නවා. දැනටත් මේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙච්ච ගායක ගායිකාවෝ නළු නිලියොත් ඉන්නවා. ඒ කියන්නේ අපි දෙවෙනි පරම්පරාවෙම. ඉතින් අපි ඒගොල්ලොත් සම්බන්ධ කරගෙන තමයි ඒ අර පරණ නම් ආයි මතක් කරගෙන මේ ඉස්සරහට ගමන යන්න සූදානම් වෙලා ඉන්නේ. හෙට විශේෂ දවසක් තුෂාර මහත්මයා මේ විශේෂ දවසේ සම්මානයන්ට පාත්‍ර වන කණ්ඩායමකුත් ඉන්නවා. අපි ඒ ගැනත් මතක් කරලා අපි අවසන් කරන්න යන කාලයත් එක්ක අපේ සාකච්ඡාව මොනවද ඉදිරියේදී විශේෂයෙන් සැලසුම් වෙන්නේ කියලාත් අපි මතක් කරමු. ඔව් හෙට අපි ගත්තාම මේ අපි 10 මොකද අපිට ඔක්කොටම කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. 25 දෙනෙකින් අපි තෝරාගත්තු 10 දෙනෙකුට හෙට අපි සම්මානයට පාත්‍ර කරනවා. සුජාතා අත්තනායක මහත්මිය, ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය, ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය, මල්ලිකා කහවිට මහත්මිය, ශ්‍රියානි අමරසේන මහත්මිය, එතකොට ධර්මශ්‍රී බණ්ඩාරනායක මහත්මයා, දයාරත්න රණතුංග මහත්මයා, තිස්ස ලියන සූර්ය මහත්මයා, දමයන්ත ජයසූරිය මහත්මිය ඉන්නවා, විජේරත්න වරගගොඩ මහත්මයා ඉන්නවා. ඉතින් ඔය 10 දෙනා තමයි අපි මේ තෝරාගෙන මොකද ඒ අතරේ අපි බැලුවේ ශරීර සෞඛ්‍යයෙන් පැත්තක් බලන්නත් ඕනේ. මොකද හුඟක් කට්ටිය වය වෘද්ධයි. මොකද ඒගොල්ලන්ගේ යන ප්‍රවාහන පහසුකම්ත් අපි බලලා කරලා තියෙන්නේ. අමාරුවක් තිබුණා නම් අපි ඒකටත් සුදුසුකම් අපි ඕන කරන දේවල් මේ සපයලා තියෙන්නේ. ඉදිරි දැක්මේ අර මේ කිව්වා වගේ තමයි ඇත්තටම මේ දැන් මම ගත්තත් මම ID ශාස්ත්‍රයට සම්බන්ධයි. ඉතින් සමහර කට්ටිය අහනවා තියෙනවා මම අම්මා කරපු දේයි කරන්නේ. මොකද ඒ අම්මා ඇවිල්ලා එයාගේ දක්ෂතාවය. මට කවදාකවත් ඒ දක්ෂතාවය ගන්න බෑ. ඉතින් මට තියෙන්නේ මේ ලෝකේ මම මොකක් හරි වෙන දෙයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ අනන්‍යතාවය තියෙනවා. ඉතින් දැන් මේක සමාජගත කරගෙන තමයි අපි ඇත්තටම ඕනෙලා තියෙන්නේ. මොකද මෙතන ලොකු හිඩසක් තියෙනවා. දැන් ඒ හිඩසත් එක පුරව ගන්න තමයි අපි මේක පරිශ්‍රම යොමු කරන්නේ සමාජගත කරලා මේක මෙහෙම මේ කට්ටියක ඉන්නවයි කියන ඒ අතින් තමයි ඉස්සරහට යන්න අපි මේ ඔක්කොම සැලසුම් කරලා තියෙනවා. හොඳයි. දැන් හෙට තරුදරුවෝ වෙනුවෙන් කාලය වෙනවා. උදේ 10 ඉඳලා. ඒ ගැන අපි සඳහන් කළා. ඒකම අපි තරුදරුවන්ගේ අත්දැකීම කොහොමද වඩා වැදගත් වන්නේ කියලාත් කතා කරමු. ජාතික රූපවාහිනිය මාධ්‍ය මෙහෙවරෙත් දෙනවා. ඔබ ඇතුළු ඔබේ කණ්ඩායමට බොහොම ස්තුතියි සියලු දෙනාටම තරුදරුවෝ පණිවිඩයත් අරගෙන අද සංහිඳ වෙනින් පැමිණීම ගැන.